හරි අපි මේ කතා කරමු කේවල ස්වාමි ව්‍යාපාර ගැන මොනවද කියලා. කේවල ස්වාමි කේවල ස්වාමි ඒක පුද්ගල තනි පුද්ගල මේ හැම නමකින්ම හඳුන්වන්නේ එකම ව්‍යාපාර වර්ගය. හරි කේවල ස්වාමි ඒක පුද්ගල තනි පුද්ගල සාමාන්‍යයෙන් ඔයාලට සබ්ජෙක්ට් එකේ පාවිච්චි කරන්න දීලා තියෙන වචනේ තමයි කේවල ස්වාමි ව්‍යාපාර කියන එක. හරි මෙතන බලන්න මේ කේවල එක්කෙනයි ඒක එක්කෙනයි තනි එක්කෙනයි කියන අදහස තියෙනවා. එතකොට තනි පුද්ගල ව්‍යාපාරයක් කියලා කියන්නේ අයිතිකරුවන් ඉන්නේ එක්කෙනයි. ව්‍යාපාරයක අයිතිකරුවන් ඉන්නේ එක්කෙනයි. එතකොට කවුද අයිතිකරුවෙක් කියලා කියන්නේ? ඔය අයිතිකරුවෙක් කියන එක හරියටම නිර්වචනය කරගන්න ඕනේ. හේතුව ඔයාලගේ ප්‍රශ්නවල එහෙම එන්න පුළුවන් මොනවා හරි කේස් ස්ටඩි එකක් දීලා, ඒ කියන්නේ විස්තරයක් එක්ක මොනවා හරි දීලා ඒකේ ඔයාලට අයිතිකරුවෝ හොයන්න හරි මොනවා හරි දෙයක් එන්න පුළුවන්. ඒ හින්දා අපි කවුද අයිතිකරුවෙක් කියලා හඳුනගෙන ඉමු. අයිතිකරුවෙක් කියලා කියන්නේ ව්‍යාපාරයට ආයෝජනය කරන කෙනෙක්. ව්‍යාපාරයට ආයෝජනය කරන කෙනෙක්. ඒතර ආයෝජකෙක් කියන්නේ ව්‍යාපාරයට යම්කිසි දෙයක් ආයෝජනය කරනවා, ව්‍යාපාරය වෙනුවෙන් යොදවනවා යම්කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන. යම්කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන. ගොඩක් වෙලාවට මූල්‍ය ප්‍රතිලාභ තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට මොනවද අයිතිකරු ආයෝජනය කරන්නේ? අපි දන්නවා සාමාන්‍යයෙන් අයිතිකරුවෙක් ආයෝජනය කරන්නේ මුදල්. මුදල් තමයි ආයෝජනය කරන්නේ. මම මේ පැත්තට ලියන්නම්කෝ. හරි. මොනවද ආයෝජනය කරන්නේ? මුදල් තමයි ගොඩක් වෙලාවට ආයෝජනය කරන්නේ. මුදල් විතරද? ප්‍රධාන වශයෙන් මුදල් ආයෝජනය කරනවා. හැබැයි මුදල් විතරක් නෙමෙයි. මොනවද? එයාලගේ දේපල. මෙයා ළඟ දේපලක් තියෙනවා. ඒක ව්‍යාපාරය වෙනුවෙන් යොදවල මොන හරි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා. හරි. ඊළඟට වත්කම් වෙන මොන හරි තියෙනවා නම්, හැකියාවන් තියෙනවා නම්, කීර්ති නාමයක් තියෙනවා නම්, මෙන්න මේ වගේ ඕනම දෙයක් ව්‍යාපාරයක් වෙනුවෙන් එයාලට යොදවන්න පුළුවන්. ඒ යොදවන්නේ ව්‍යාපාරයේ අයිතියත් එක්ක ව්‍යාපාරයේ ප්‍රතිලාභ මොනවා හරි බලාපොරොත්තු වෙයි. දැන් මෙතන මේවා යොදවනවා කියලා කියන්නේ දැන් වාහනයක් දාලා රෙන්ට් එකක් ගන්න. ඒ වගේ එකක් නෙමෙයි මේ. වාහනේ යොදවලා ව්‍යාපාරයේ ලාභ ලබලා ඒකෙන් කොටසක් ගන්න එක තමයි ප්‍රතිලාභය බලාපොරොත්තුෙන් ගන්නවා කියලා කියන්නේ. හරි. එතකොට මේ ඕනම දෙයක් ව්‍යාපාරයට යොදවනවා මොනවා හරි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙයි. අන්න එහෙම කෙනෙක්ට තමයි අපි ආයෝජකයෙක් එහෙම නැත්නම් අයිතිකරුවෙක් කියලා කියන්නේ. එතකොට අයිතිකරුවා කියන්නේ කවුද කියලා හරියටම හඳුනා ගන්න ඕනේ. එතකොට තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ කේවල ස්වාමි ව්‍යාපාරයක් කියලා කියන්නේ අයිතිකරුවෝ එක්කෙනෙක් පමණක් ඉන්න ව්‍යාපාරයක්. හරි අයිතිකරුවෝ එක්කෙනෙක් පමණක් ඉන්න ව්‍යාපාරයක්. එතකොට බලන්න ඔයාලා දීලා තියෙනවා කේවල ස්වාමි ව්‍යාපාර 3 වෙනි පිටුවේ අයිතිය තනි පුද්ගලයෙක් සතු ව්‍යාපාර කේවල ස්වාමි ව්‍යාපාර ලෙස හඳුන්වනවා. හයිලයිට් කරගන්න. අයිතිය තනි පුද්ගලයෙකු සතු ව්‍යාපාර කේවල ස්වාමි ව්‍යාපාර ලෙස හඳුන්වනවා. අයිතිය තනි පුද්ගලයෙක් සතු ව්‍යාපාර කේවල ස්වාමි ව්‍යාපාර ලෙස හඳුන්වනවා. අයිතිය තනි පුද්ගලයෙකු සතු ව්‍යාපාර කේවල ස්වාමි ව්‍යාපාර ලෙස හඳුන්වනවා. හරි. එතන ඉස්තන් ටිකක් තියෙනවා. ඔයාලා දන්න මොනවා හරි කේවල ස්වාමි ව්‍යාපාර ටිකක් ලියන්න. ඔයාලා දන්න ටික. ගමේ සිල්ලර කඩේ කේවල ස්වාමි ව්‍යාපාරයක් නම් ඒක ලියන්න පුළුවන්. එළවලු කඩේ සිල්ලර ගමේ එළවලු කඩේ
කේවල ස්වාම ව්‍යාපාරයක් නම් ඔයාලා දන්නවනේ. ඒක ලියන්න පුළුවන්. උදාහරණ කීපයක් ඔයාලා එතන ලියා ගන්න. හරි. ඊට පස්සේ කේවල ස්වාම ව්‍යාපාරයේ ලක්ෂණ. ඔය ලක්ෂණ ටික අපි එකින් එක කතා කරමු. බලන්න පළවෙනි එක අයිතිය තනි පුද්ගලයෙකු සතු වීම. ඒක අපි දන්නවනේ. ඒක තමයි ප්‍රධානම ලක්ෂණය වෙන්නේ. හයිලයිට් කරගන්න. අයිතිය තනි පුද්ගලයෙකු සතු වීම. කේවල ස්වාම ව්‍යාපාරික ලක්ෂණ අපි දැන් කතා කරන්නේ. ලක්ෂණවල පළවෙනි එක තියෙනවා අයිතිය තනි පුද්ගලයෙකු සතු වීම. ඒක තමයි ප්‍රධානම ලක්ෂණය වෙන්නේ. ඒක හයිලයිට් කරගන්න. ඒක හයිලයිට් කරගන්න. ඊට පස්සේ බලන්න අයිතිකරු විසින් තනිව ප්‍රාග්ධනය යෙදේ. මෙතන අපි දන්නවා ව්‍යාපාරය ආරම්භ කරලා පවත්වාගෙන යන්නේ යම්කිසි මුදල් ප්‍රමාණයක් හෝ යම්කිසි ප්‍රාග්ධනයක් දීපලක් මොනවා හරි දෙයක් ඕන. එතකොට ඒ ආරම්භ කරන්න අවශ්‍ය මුදල් හරි දීපල හරි මොනවා හරි ප්‍රාග්ධනය යොදවන්නේ එක පුද්ගලයෙක්. ඒක දැන් අපි කතා කරන්නේ. යොදවන්නේ එක පුද්ගලයෙක්. එතකොට ඒ එක පුද්ගලයෙක් යොදවන මුදල් ප්‍රමාණය අඩුයි. දැන් ඔයාලා හිතන්න සරලව තනියම කඩේකට ගිහිල්ලා කන්න යන්නේ. තනියම කඩේකට ගිහිල්ලා කෑම කඩේකට ගිහිල්ලා කන්න යන්නේ. ඔයාගේ රුපියල් 1000ක් තියෙනවා. එතකොට ඔයාට කෑම කන්න පුළුවන් රුපියල් 1000ක විතරයි. හරි රුපියල් 1000ක විතරයි. හැබැයි ඔයාලා යාළුවෝ 5 දෙනෙක් එකතු වෙලා යනවා. 5 දෙනෙක් එකතු වෙලා යනවා. එක්කෙනෙක් දානවා 1000ක්. අනිත් කෙනා 1200ක් දානවා. අනිත් කෙනා 2000ක් දානවා. අනිත් කෙනා 2000ක් දානවා. අනිත් කෙනා 500ක් දානවා. හරි. බලන්න එකතුව කීයද කියලා. 1000යි 2000යි 3000යි 4000යි 5000යි 6000යි 6500යි 6700යි. 6700කින් 5 දෙනෙක්ට බඩ පැලෙන්න කන්න බැරි කමක් නැහැ නේද? අන්න. එකතු වුණාම අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය, ඒ කියන්නේ වැඩි මුදල් ප්‍රමාණය. හරි එකතු වුණාම වැඩි මුදල් ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. හැබැයි අපි දන්නවා මෙතන තනි පුද්ගල ව්‍යාපාරයක් ඉන්නා එක්කෙනා ඉන්නේ ආයෝජනය කරන්න. ඒ කියන්නේ එක්කෙනෙක්ගෙන් අර ඔයා තනියම ගිහිල්ලා. හරි. එක්කෙනෙක් තනියම ගිහිල්ලා කඩේකට ගිහිල්ලා ඔයාලා දාන මුදල් ප්‍රමාණය අඩුයි. සාපේක්ෂව අඩුයි. එතකොට ඒ මුදල් ප්‍රමාණයෙන් තමයි ව්‍යාපාරය ආරම්භ කරන්න ඕනේ. එතකොට ආයෝජිත ප්‍රාග්ධනයේ පොඩි කියලා කියන්නේ එයාලා ආරම්භ කරන්නේ පොඩි ව්‍යාපාරයක්. හරි. එතකොට ව්‍යාපාරයේ ගොඩාක් වෙලාවට මහා පරිමාණ ව්‍යාපාර විදිහට එතකොට ලොකු ඉඩ ප්‍රමාණයක් අරගෙන ව්‍යාපාරය ආරම්භ කරන්නේ නැහැ. සරල උපකරණ ටිකක් අරගෙන සරල විදිහට තමයි ව්‍යාපාරය ආරම්භ කරන්නේ. එතකොට සේවකයෝ විශාල ප්‍රමාණයක් ගොඩක් වෙලාවට ඉන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඉන්නේ අයිතිකරුම තමයි සේවකයා විදිහට වැඩ කරන්නේ. හරි. අයිතිකරුම තමයි ව්‍යාපාරේ කළමනාකරු වෙන්නේ. අයිතිකරුම තමයි කැෂියර් එකේ ඉන්නේ. අයිතිකරුම තමයි පරිපාලන කටයුතු කරන්නේ. අයිතිකරුම තමයි ගිණුම් කරන කටයුතු කරන්නේ. අන්න ඒ වගේ දෙයක් මේ තනි පුද්ගල ව්‍යාපාරය ඇතුලේ තියෙනවා. ගොඩාක් වෙලාවට මේ විදිහට තමයි තනි පුද්ගල ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ හින්දා එක්කෙනෙක් විතරක් මේ ව්‍යාපාරය ආරම්භ කරන හින්දා ව්‍යාපාරයේ එකතු වෙන මුදල් ප්‍රමාණය පොඩ්ඩයි. හරි. ඒ පොඩි මුදල් ප්‍රමාණයකින් තමයි පොඩි ප්‍රාග්ධනයක් හින්දා ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ කුඩා විදිහට. හරි. සේවකයන්ට දෙන සේවකයන්ට වැටුපක් ගෙවන්න තරම් සල්ලි නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සේවකයෝ කළමනාකරුවෙක්ට වැටුපක් ගෙවන්න තරම් සල්ලි නැති වෙන්න පුළුවන්. ගිණුම් කරන කටයුතු කරන පුද්ගලයෙක්ට සල්ලි දෙන්න තරම් මේ ආදායමක් නැති වෙන්න පුළුවන්. හරි. ඒ හින්දා තනි පුද්ගල ව්‍යාපාරයක් බොහොම සුළුවට තමයි මුල් කාලේ පටන් කරගෙන යන්නේ. ගොඩාක් වෙලාවට සමහර ව්‍යාපාර තියෙනවා දීර්ඝ කාලීනව සුළු පරිමාණයෙන් තමයි ව්‍යාපාර කරගෙන යන්නේ. සමහර ගමේ සෙලර් කඩ තියෙනවා ගොඩාක් කාලෙකින් නම් සුළුවට තමයි ව්‍යාපාරය කරගෙන යන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා මේ තනි පුද්ගල ව්‍යාපාරවල. හරි. ඒ හින්දා තමයි මෙතන තියෙන්නේ අයිතිකරු විසින් තනිව ප්‍රාග්ධනය යොදවනවා. ඒත් එක්කම දීලා තියෙනවා අයිතිකරු විසින්ම පරිපාලනය සිදු කරන අතර අයිතිකරුම බොහෝ විට කළමනාකරු වේ. හරි. එකක් තමයි ලොකු මුදලක් නෑ සේවකයන්ට ගෙවන්න කළමනාකරුවන්ට ගෙවන්න. අනිත් එක තමයි ලොකු ව්‍යාපාරයක් නෙමෙයි ආරම්භ කරන්නේ. පොඩි ව්‍යාපාරයක්. ඒතර පොඩි ව්‍යාපාරයක කළමනාකරුවෙක් දාලා වැටුපක් ගෙවලා කරගෙන යන්න තරම් එයාලට ආදායමක් නෑ. ඒ හින්දා අයිතිකරුම ඒ වැඩ ටික කරගෙන යනවා. හරි. ඊළඟට බලන්න මේ කරුණු ටික මම මෙතනදී දීර්ඝ වශයෙන් කතා කරනවා. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරවලදී දීර්ඝ වශයෙන් කතා කරගෙන යනවා.
ඒ ටික අවබෝධ කරගන්න. මොකද මේ කරුණු ඉස්සරහට එන තැන් වලදීත් අපි කතා කරන්න තියෙනවා. එතනදි මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ හින්දා මෙතනදි මේ කතා කරන කරුණු ටික හරියටම ඔලුවට දාගන්න. බලන්න වගකීම අසීමිතයි. ඕලෙවල් වල ඉගෙන ගත්ත ඒවා පැත්තකට දාන්න අහගන්න. වගකීම අසීමිතයි. සාමාන්‍යයෙන් අපි දන්නවා ව්‍යාපාරයකට පුද්ගලයෙක් ආයෝජනයක් කරාම රුපියල් 1000ක් ආයෝජනය කරා කියලා හිතන්නකෝ. හරි. ආයෝජනයක් කරාම ඒ ආයෝජිත මුදල ආපහු ගෙදර අරන් යන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාරේ වහලා දානවා නම් ව්‍යාපාරයට ආයෝජනය කරපු මුදල ගෙදර අරන් යන්න පුළුවන් සාමාන්‍යයෙන්. හරි සාමාන්‍යයෙන් ව්‍යාපාරවල වෙන්නේ ඒක. ආයෝජිත මුදල ගෙදර අරන් යන්න පුළුවන්. හරි. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. හිතන්න ව්‍යාපාරයට ආයෝජනය කරා රුපියල් 1000. තව එකතු කරගත්තා ණය මුදලක් විදියට රුපියල් 2000. හරි ණය මුදලක් විදියට රුපියල් 2000ක් එකතු කරගත්තා. ඊට පස්සේ දැන් 3000ක මුදල් ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. හරි 3000ක මුදල් ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. ව්‍යාපාරයේ ටික දවසක් කරගෙන යනකොට බංකොලොත් වෙනවා. හරි ණය ටික ගෙවා ගන්න බෑ. ව්‍යාපාරයට ආදායමක් නැහැ. අන්න එහෙම තත්යකට එනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ කරන්නේ මොකද්ද? මේ ව්‍යාපාරේ වහලා දාන්න යන්නේ. මේ ව්‍යාපාරේ වහලා දාන්න යන්නේ. එතකොට ව්‍යාපාරේ වහලා දාන්න බෑ මේ බාහිර වගකීමක් තියෙනකොට. බාහිර වගකීමක් තියෙනවා. බාහිර වගකීමක් තියෙනවා මේ රුපියල් 2000ක. ඒක ගෙවන්න ඕන. හරි ව්‍යාපාරය ආරම්භ කරලා කරගෙන යනවා ණයක් ගත්ත ඒක ගෙවන්නේ ව්යාපාරේ වහලා දැම්ම අපි බලාගෙන ඉන්නවා. එහෙම කරන්න බෑ. ණයක්නේ. තව මිනිස්සුගේ සල්ලින අපි ඉල්ල ගත්තේ. ඒක පොලියත් එක්ක ගෙවන්න ඕන. හරි මේ ළඟදි මේ දැක්ක පෝස්ට් එකක් මේ එක මිනිස්සෙක් දාලා තිනවා ණයක් කරගෙන මහාන වුණොත් ඒ ණය කැන්සල් වෙනවාද කියලා. හරි ණයක් කරගෙන හිතන්න මම ලක්ෂයක් ගත්තා මම මහාන වෙනවා. ඒ ණය ආපහු ගෙවන්න ඕනේ නැද්ද කියලා අහලා තියෙනවා. හරි ඒ වගේ ට්‍රැක් අවුට් වෙච්ච සෙට් එකකුත් ඉන්නවා. මම මේ කියන්නේ ණයක් ගත්තොත් ඒක අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ. ඒක ගෙවන්නේ නැති අවස්ථා තමයි අපි අර බොන්ඩ් ණය ඒ විදිහට කතා කරන්නේ. හරි මේ අපි කතා කරන්නේ සාමාන්‍ය ණයක් විදිහට. එතකොට දැන් ආයෝජනය කරපු මුදල මෙයාට ගෙදර අරන් යන්න බෑ ව්‍යාපාරේ වැහුවා කියලා. ඇයි ඒ? දැන් මේ බාහිර වක්කීමක් තියෙනවනේ. හරි බාහිර වක්කීම තියෙනවා කීයක්ද? රුපියල් 2000ක්. 2000ක බාහිර වක්කීමක් තියෙනවා. එතකොට මෙයා මේ 1000 ගෙදර අරන් යන්න නැතුව මොකද කරන්නේ? මේ බාහිර වගකීම පියවන්න යොදවනවා. ඒත් මන් තව 1000ක් ඉතුරුයි බාහිර වගකීම. රුපියල් 1000ක ණයක් තිබ්බා. ඒ කියන්නේ බාහිර වගකීමක් තිබ්බා. ඒ බාහිර වගකීම පියවන්න එයා යොදවපු ප්‍රාග්ධනය ගෙදර අරන් යන්න නැතුව ඒ 1000 යදෙව්වා. හරි 1000ක් ගෙව්වා. තව 1000ක් ඉතුරුයි. ඒ 10න් තව 1000ක් ඉතුරුයි. හරි එතකොට මොකද කරන්නේ? එතකොට කරන්න වෙන්නේ මොකද්ද? ගෙදර තියෙන ඉඩමක් හරි ගොඩනැගිල්ලක් හරි දේපලක් හරි විකුණලා තව 1000ක් ගේන්න වෙනවා. අන්න ඔහොම තමයි ණය පියවන්න වෙන්නේ. හරි මොකක්ද වුනේ? අහගන්න හොඳට අහගන්න. ව්‍යාපාරයේ බාහිර වගකීම් පියවීමේදී ආයෝජිත ප්‍රාග්ධනය ඉක්මවා පෞද්ගලික ධනය. මෙතන පෞද්ගලික ධනය කැප කරන්න වෙනවා බාහිර වගකීම් පියවන්න. අහගන්න ආයේ බාහිර වගකීම් පියවීමේදී ආයෝජිත ප්‍රාග්ධනය ඉක්මවා. ඒ කියන්නේ 1000ට වඩා ගෙවන්න වෙනවා පෞද්ගලික ධනය කැප කරලා. අන්න ඒක තමයි වගකීම අසීමිතයි කියලා කියන්නේ. වගකීම අසීමිතයි. ඔක සීමිතයි නම් මොකද වෙන්නේ? මේ ණය කීයක් තිබ්බත් වැඩක් නැහැ. රුපියල් 1000යි දෙන්නේ. ඊට එහා සත පහක්වත් දෙන්න ඕනේ නැහැ. ණය ලක්ෂයක් තිබ්බත් බාහිර වගකීම් ලක්ෂයක් තිබ්බත් මෙයා ආයෝජනය කරේ 1000යිනේ. ඒ 1000 විතරයි දෙන්න ඕනේ. වගකීම සීමිත නම්. දැන් අපි කතා කරන්නේ තනිකුත් කේවල ස්වාම ව්‍යාපාර. ඒකේ වගකීම අසීමිතයි. අසීමිතයි කියලා කියන්නේ මොකද්ද?
යොදෝපු ප්‍රාග්ධනයයි පෞද්ගලික ධනයයි අරන් ඇවිල්ලා මේ බාහිර වගකීම් පියවන්න සිද්ධ වෙනවා. කියන බාහිර වගකීම් සම්පූර්ණයෙන්ම පියවන්න වෙනවා gedara dora ඉඩකඩම් විකුණලා හරි. අන්න ඒක තමයි මේ තනි පුද්ගල ව්‍යාපාරයක කේවල ස්වාම ව්‍යාපාරයක වගකීම අසීමිතයි කියන එකෙන් අදහස් කරන්නේ. හරි හරි. ඕන සටහනක් තියෙනවා නම් විනාඩියක් දෙන්න ටක් ගාලා දාගන්න උතන එහා පැත්තේ. හරි. ඕන සටහනක් තියෙනවා නම් ඔය අස්සෙම දාගන්න. මේකේ තියෙන. හරි. දැන් අපි කතා කරා වගකීම අසීමිතයි කියලා. දැන් වගකීම සීමිතයි අසීමිතයි කියන එක මම ඊළඟ තැන්වලදී වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. මෙතනදි මම ඔයාලට සම්පූර්ණයෙන් මේ කතාව විස්තර කරලා තියෙනවා. හරි. ඊළඟට තියෙනවා මොකද්ද? නෛතික පුද්ගල භාවයක් නොමැත. හරි. නෛතික පුද්ගල භාවයක් නොමැත. නෛතික පුද්ගල භාවයක් නොමැත. මේ උදාහරණයක් ගමු අපි එකට. ඔයා හරි කවුරු හරි ABC රෙස්ටුරන්ට් මේක ලියාපදිංචි ආයතනයක්. ලියාපදිංචි ආයතනයක් තනි පුද්ගල ව්‍යාපාරයක්. හරි. ලියාපදිංචි තනි පුද්ගල ව්‍යාපාරයක්. මේකෙන් කෑම කාලා හැදෙනවා බඩේ අමාරුවක්. සති දෙකක විතර පැකේජ් එකක් ඇක්ටිව් වෙනවා. බඩේ අමාරු පැකේජ් එකක් සති දෙකක් විතර සෑහෙන අමාරු වෙනවාට රැකියාව කරගන්න බැරි වෙනවා. අධ්‍යාපන කටයුතු කරගන්න බැරි වෙනවා. ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. ඔයා යනවා ඒ හින්දා නඩු දාන්න. මට මේ කඩෙන් කෑම කාලා තමයි අසනීපෙ හැදුනේ. ඔයා යනවා නඩු දාන්න. නඩු දාන්න ගියාට පස්සේ ඔයාට බෑ මේ ව්‍යාපාරයේ නමින් නඩු දාන්න. ඒ කිව්වේ ව්‍යාපාරයේ කෑම කාලා වාට හානි සිද්ධ වුණේ. ව්‍යාපාරයේ ලියාපදිංචි කරලා තිබුණත් තනි පුද්ගල ව්‍යාපාරයක් නම් ඔයාට ව්‍යාපාරයේ නමින් නඩු දාන්න බෑ. ඔයා නඩුව දාන්න ඕනේ කාටද? මේ ව්‍යාපාරයේ අයිතිකරුට. ව්‍යාපාරයේ අයිතිකරුට තමයි නඩු දාන්න ඕනේ. මේ අයිතිකරු හින්දා තමයි මට මේ දේ සිද්ධ වුණේ කියලා. එහෙම නැතුව මට මේ දේ සිද්ධ වුණේ ABC රෙස්ටුරන්ට් හින්දා කියලා වාට නඩුව දාන්න බෑ. තනි පුද්ගල ව්‍යාපාරයක් හින්දා නීතිය ඉදිරියේ ව්‍යාපාරය පුද්ගලයෙක් ලෙස පිළිගන්නේ නැහැ. හරි. නීතිය ඉදිරියේ ව්‍යාපාරය පුද්ගලයෙක් ලෙස ඒ කියන්නේ පටල ගන්න එපා. සමහර තැන්වලදී අපි කියනවා ව්‍යාපාරයක සංකල්පය කවුන්ටිං වලදී සංකල්ප වලදී කතා කරනවා ව්‍යාපාරය කියන්නේ එක්කෙනෙක් අයිතිකාරයා ගැන තව එක්කෙනෙක්. හරි. ඒක හරි. හැබැයි නීතිය ඉදිරියේ ගත්තොත් නීතිය ඉදිරියේදී තනි පුද්ගල ව්‍යාපාරයේ වෙනම අයිතිකරුවා වෙනම කතා කරන්නේ නැහැ. නීතිය ඉදිරියේදී දෙකම එකයි. එතකොට ව්‍යාපාරය පුද්ගලයෙක් ලෙස වෙනම පිළිගන්නේ නැහැ. අයිතිකරුට තමයි අපි නඩු දාන්න ඕනේ. හරි. අන්න ඒක තමයි මේ නෛතික පුද්ගල භාවයක් නොමැත කියන එකෙන් අදහස් කරන්නේ. නෛතික පුද්ගල භාවයක් නොමැත. නීතිය ඉදිරියේ පුද්ගලයෙක් ලෙස පිළිගන්නේ නැහැ. හරි. නීතිය ඉදිරියේ පුද්ගලයෙක් ලෙස පිළිගන්නේ නැහැ. හරි. ඊළඟට බලන්න ලියාපදිංචිය.
හරි. ලියාපදිංචිය. තනි පුද්ගල ව්‍යාපාරයක් නම් ලියාපදිංචිය අනිවාර්ය වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම. හරි තනි පුද්ගල ව්‍යාපාරයක ලියාපදිංචිය අනිවාර්ය වෙන්නේ නැහැ. හැබැයි මෙහෙමයි. මොකද්ද වෙන්නේ? ලියාපදිංචිය අනිවාර්ය නැත. ඕක තමයි ප්‍රධානම මේ අපි කතා කරන ලක්ෂණය. ලියාපදිංචිය අනිවාර්යද කියලා හෙවොත් නැහැ. අනිවාර්ය නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මොකද්ද? අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් පවත්වගෙන යන්නේ. අපි මේකට කියනවා සාමාන්‍යයෙන් වෙනත් නමක්, එහෙම නැත්නම් ව්‍යාජ නමක්, මොකක් හරි. වෙනත් නමක් එහෙම නැත්නම් ව්‍යාජ නමක්. අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් පවත්වගෙන යන්නේ නම් ලියාපදිංචිය අනිවාර්ය වේ. ලියාපදිංචිය අනිවාර්ය වේ. හරි. දැන් අතන තිබ්බේ ABC රෙස්ටුරන්ට් නමක් එන්නේ නැහැ ABC රෙස්ටුරන්ට් කියලා හිතන්නකො. ABC රෙස්ටුරන්ට් නම ඒකේ අයිතිකාරය සුනිමල්. දැන් සුනිමල් කියලා නෙමෙයි මේකට නම දාලා තියෙන්නේ ABC රෙස්ටුරන්ට්. එතකොට ලියාපදිංචි කරන්න ඕන. හරි. අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් ලියාපදිංචිය අනිවාර්ය වේ. හරි. මොකද්ද නීතිය? 1918 ව්‍යාපාර නාම ආඥා පනත. ව්‍යාපාර නාම ආඥා පනත. මේ ආඥා පනත් කියලා කියන්නේ සුද්දගේ කාලේ ආපු පනත්. 1948ට කලින් ආපු පනත්. ඒ කියන්නේ එංගලන්තෙන් ආඥාවක් විදියට ඇවිල්ලා ඒ විදිහට ආපු පනත් තමයි නීති රීති තමයි ඔය ආඥා පනත් කියලා කියන්නේ. හරි. ඒවා තියෙන්නේ 1948ට කලින්. නිදහස ලැබෙන්න කලින්. හරි. එතකොට මොකක්ද ලියාපදිංචිය සම්බන්ධයෙන් නීතිය? ලියාපදිංචිය අනිවාර්ය නොවේ. අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් ලියාපදිංචිය අනිවාර්ය වේ. මොකද්ද නීතිය? 1918 ව්‍යාපාර නාම ආඥා පනත. හරි. ඔය ටික තමයි ලියාපදිංචිය සම්බන්ධයෙන් තියෙන්නේ. ඊළඟට ඒ විස්තරය දීලා තිනවා බලන්න. ලියාපදිංචිය අනිවාර්ය නොවීම නමුත් අයිතිකරුවන්ගේ නමින් හැර. එතන එන්න ඕනේ අයිතිකරුගේ. අයිතිකරුවන් වෙන විදියක් නැහැනේ. අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන ව්‍යාපාරයක් නම් 1918 ව්‍යාපාර නාම ආඥා පනත අනුව පළාත් ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් වෙත ලියාපදිංචි කළ යුතුයි. හරි. පළාත් ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් තමයි එතන ලියාපදිංචි කරන්නේ. ඊට පස්සේ ලාභ තනියම භුක්ති විඳින අතර අලාභ තනියම විඳ දරාගත යුතුයි. හරි. දැන් ආයෝජනය කරන මුදල් අපේ නම් ලාභයත් අපිට. ඒ වගේම තමයි පාඩුවත් අපිට. හරි. ලාභය විතරක් අපිට පාඩුව වෙන කෙනෙක්ට කියලා කියන්න බෑ. අපි නේ ආයෝජනය කරේ. තනි පුද්ගලයෙක් නේ ආයෝජනය කරේ. ඒ ආයෝජනය කරපු පුද්ගලයාට තමයි මොකද දෙන්නේ? ලාභය වගේම ලාභය වගේම අලාභයත් දෙන්නේ. ඔතන ලියන්න එපා. දැන් ලාභය තනියම භුක්ති විඳිනවා කියලා එක කියන්න පුළුවන්. භුක්ති විඳිනවා කියලා කියන්නේ නිකන් අර චිල් එකේ ගන්නවා වගේ එකක් නේ. හැබැයි අලාභ තනියම භුක්ති විඳිනවා කියලා ලියන්න එපා. සමහර කට්ටිය එහෙමත් ලියනවා. අලාභ තනියම භුක්ති විඳිනවා කියලා ලියන්න එපා. අලාභ විඳ දරා ගන්න. හරි. අලාභ දරා ගන්න. ඊළඟට ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය නෙවෙයි. හරි. සාමාන්‍යයෙන් තනි පුද්ගල ව්‍යාපාරයක රජය ඉල්ලන්නේ නැහැ ගිණුම් හා විගණන කටයුතු. හරි. රජය ඉල්ලන්නේ නැහැ ගිණුම් හා විගණන කටයුතු. මේක ගිණුම් කොහොම වෙලාද? මේකේ විගණන කටයුතු වෙලාද? මොකොත් ඉල්ලන්නේ නැහැ. හරි. හැබැයි අයිතිකරුගේ පෞද්ගලික නමෙන් ගිණුම් හා විගණන කටයුතු කරන්න ඕන. අවශ්‍ය නම් දැන් ඒක දැන් තනි පුද්ගල මේ ආදායම් බදු නිතර බලන්න. තනි පුද්ගලයාගේ ආදායම් ගණනය කරන්න. සාමාන්‍යයෙන් ඔය ගිණුම් කරන හා විගණන කටයුතු බලන්නේ ඔය ආදායම් බදු ගෙවනවාද නම් මනම් ගන්න ව්‍යාපාරවල තමයි. ආදායම් බදු එහෙම ගන්න ව්‍යාපාරවල තමයි. ඒතකොට සාමාන්‍ය ලංකාවේ නීතිය ඇතුලේ තනි පුද්ගල ව්‍යාපාරවල ආදායම් බදු අය කරන්නේ නැහැ. හරි. ලාභ බදු අය කරන්නේ නැහැ. ඒ වුණාට ව්‍යාපාරයෙන් ලොකු ආදායමක් එනවා නම් අයිතිකරුට අන්න අයිතිකරුගේ නමින් බදු ගෙවන්න. දැන් ඔය ව්‍යාපාරයේ ආදායම සම්පූර්ණයෙන්ම යන්නේ අයිතිකරුටනේ. හරි. ඒ කියන්නේ අයිතිකරුගේ පෞද්ගලික ආදායම වැඩි නම්
අන්න ඒ බද්ද ගෙවන්න ඕනේ. හැබැයි ව්‍යාපාරේ නමින් බදු ගෙවන්න ඕනේ නැහැ. ඒක තනි පුද්ගල ව්‍යාපාරයක ලක්ෂණය. ඊළඟට තියෙනවා අඛණ්ඩ පැවැත්මක් නොමැත. මේකත් අහගන්න. අඛණ්ඩ පැවැත්මක් නොමැත. අඛණ්ඩ පැවැත්මක් නොමැත. අඛණ්ඩ පැවැත්මක් නොමැත. හරි. අහගන්නකො. අඛණ්ඩ පැවැත්මක් නොමැත. හරි. මේක වෙන්නේ මෙහෙමයි. අයිතිකරුගේ මරණය. අයිතිකරුගේ මරණය. අයිතිකරු මැරෙනවා. ඒ කියන්නේ තන පුද්ගල ව්‍යාපාරයක්. ඒක අයිතිකරු මැරෙනවා. එහෙම නැත්නම් අයිතිකරුගේ බුන්වත් වීම. අයිතිකරුගේ බුන්වත් වීම. ණය ටික ගෙවා ගන්න බැලුව බංකොලොත් වෙනවා කියලා කියන්නේ. හරි. පුද්ගලයෙක් වශයෙන් බංකොලොත්. බංකොලොත් කියලා කියන්නේ ණය ටික ගෙවා ගන්න බෑ. අතේ සල්ලි නැහැ. බාහිර වකීම් ගොඩක් තියෙනවා. අන්න එහෙම තත්ත්වයක් තමයි ඔය බුන්වත් වීම. එහෙම නැත්නම් බංකොලොත් වීම කියලා කියන්නේ. එහෙම නැත්නම් උන්මන්තක වීම. උන්මන්තක වීම. පිස්සු හැදෙනවා කියලා කියන්නේ මානසික ලෙඩ හැදෙනවා කියලා කියන්නේ. අන්න අයිතිකරුවෙක්ට අයිතිකරුවෙක්ගේ මරණයක් සිදු වුණොත්, එහෙම නැත්නම් බුන්වත් වීමක් සිදු වුණොත්, එහෙම නැත්නම් උන්මන්තක වීමක් වුණොත් එතනින් එහාට ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ නැහැ. හරි. එතනින් එහාට ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ නැහැ. උදාහරණයක් විදිහට දැන් ඔයාලට හිතෙන්න පුළුවන් අපි දන්න ව්‍යාපාර තියෙනවානේ. ඒවා තනි පුද්ගල ව්‍යාපාර. අපේ දන්න ගමේ සිල්ලර කඩේ තියෙනවානේ. ඒකෙත් එයාගේ 100ගේ කාලෙ ඉඳන් සිල්ලර කඩේ තියාගෙන ඉන්නවා. ඔව් ප්‍රශ්නයක් නෑ. එකම තැන එකම ව්‍යාපාරයේ දීර්ඝ කාලීනව තියෙන්න පුළුවන්. හැබැයි ව්‍යාපාරයේ අයිතිය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. තාත්තගෙන් පුතාට ආව කියලා කියන්නකො හිතන්නකො. හරි. එතකොට මොකද වෙන්නේ? අර තාත්තගේ තිබ්බ ව්‍යාපාරේ නෙමෙයි පුතා ගාව තියෙන්නේ. තාත්තගේ අයිතියට තිබ්බ ව්‍යාපාරේ නෙමෙයි පුතා ගාව තියෙන්නේ. ඒක වෙනම ව්‍යාපාරයක් වෙනවා. එතකොට අඛණ්ඩව පැවැත්මක් ඒ ව්‍යාපාරේ නැහැ. ව්‍යාපාරය එතනින් නවතින. මොකද්ද? අයිතිකරුගේ මරණය, බුන්වත් වීම හෝ උන්වන්තක වීම නිසා ව්‍යාපාරයේ ව්‍යාපාර කටයුතු නවතිනවා. හරි. එතනින් එහාට ව්‍යාපාරයේ පැවැත්මක් නැහැ කියන එක තමයි මොකද්ද? අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම කියලා කියන්නේ. හරි. ඔය ටික තමයි තනි පුද්ගල ව්‍යාපාරයක ප්‍රධානම ලක්ෂණ ටික වෙන්නේ. හරි. තනි පුද්ගල ව්‍යාපාරයක ප්‍රධානම ලක්ෂණ ටික. හරි. ආයි හොඳට බලාගන්න ඒ ටික විස්තරات එක්කම දීලා තියෙනවා. ඔය අඛණ්ඩ පැවැත්මක් නොමැත. මෙන්න මේක ලියා ගන්න. හතරවෙනි පිටුවේ කේවල සම ව්‍යාපාරික ලක්ෂණවල අන්තිම එක අඛණ්ඩ පැවැත්මක් නොමැත කියලා දීලා තියෙනවා. එතන විස්තරයක් වලට දීලා නැහැ. ඒක ලියා ගන්න මෙහෙම. ලියා ගන්න. හරි. ලියා ගන්න මෙහෙම කෙටියෙන් අඛණ්ඩ පැවැත්මක් නොමැත කියන එක ඉස්සරහින් පොඩි කැලලක් දාලා ලියා ගන්න. අයිතිකරුගේ මරණය හතරවෙනි පිටුවේ ඔය අඛණ්ඩ පැවැත්මක් නොමැත කියලා කරුණක් තියෙනවා කේවල ස්වාම ව්‍යාපාරයක ලක්ෂණවල. ඒක ලියා ගන්න පොඩි කැලලක් දාලා අයිතිකරුගේ මරණය උන්මන්තක වීම හරියට ලියන්න මේ උන්මන්තක වීම අයිතිකරුගේ මරණය උන්වන්තක වීම හෝ බුන්වත් වීම නිසා ව්‍යාපාර කටයුතු අවසන් වේ.
ව්‍යාපාර කටයුතු අවසන් වෙනවා. ඒ කියන්නේ ඒ ව්‍යාපාරය ඒ අයිතිකරු කරගෙන ගිය ව්‍යාපාරයේ ඒ කටයුතු ටික අවසන් වෙනවා. ඊට පස්සේ තව කෙනෙක්ට ඒ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හරි. ඒක තමයි ඔය අකණ්ඩ පැවැත්මක් නොමැති වීම කියලා කියන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට දීලා තියෙනවා කේවල් ස්වාමීන් ව්‍යාපාරික වාසි අවාසි අපි ලක්ෂණ වලත් එක්කම කතා කරලා බලමු. වාසි ටික දීලා තියෙනවා පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. නීති රීති අඩුයි ගොඩක් මේකේ. හරි පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. සියලු ලාභ අයිතිකරු සතු වීම ඒ කියන්නේ මහන්සියලා වැඩක් කරගත්තොත් ව්‍යාපාරයේ ලාභ ඔක්කොම ටික අයිතිකරුට තමයි හම්බෙන්නේ. ලාභය බෙදිලා යන්නේ නෑ එක එක පුද්ගලයන්ට. ලාභය තනිව භුක්ති විඳින්න පුළුවන්. ස්වාධීන තීරණ ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ 3-4 දෙනෙක් එකතු වෙලා ඔයාලා යාළුවෝ 4 දෙනෙක් එකතු වෙලා කණ්ඩ යනවා. යාළුවෝ 4 දෙනෙක් එකතු වෙලා කණ්ඩ යනවා. කණ්ඩ ගියාට පස්සේ එක්කෙනෙක් කියනවා මම එක කෑම වර්ගයක් කනවා. හරි. තව යාළුවෙක් කියනවා බෑ ඒකට මම කැමති නෑ මම තව කෑම වර්ගයක් කනවා. තනි තනියෙන් කන්න සල්ලිත් නෑ කට්ටියට. ඔක්කොම එකට දාලා තමයි සල්ලි කන්න යන්නේ. මේ සල්ලි කන්න බෑ. කෑම කන්න යන්නේ. සල්ලි එකට දාලා කෑම ටික කන්න යන්නේ. එතකොට එහෙම කරන්න ගියාම එක එක්කෙනාගේ අදහස් අරගෙන මේ තනි මතයකට එන්න ගොඩක් අමාරුයි. හරි සාමාන්‍යයෙන් අපි දන්නවා ගෙදර වුණත් සමහරලාට සමහර වැඩ කරන්න යද්දි කට්ටියෝගෙම අදහස් ටික අරගෙන එකට එකතු වෙලා එක තීරණයක් ගන්න ගොඩක් අමාරුයි. හැබැයි තනියම තීරණයක් ගන්නවා නම් ඔයාට කන්න යනවා. හරි. ඔයා කන්න යනවා. මම ලස් මේ රහ කෑමක් දකින්න හරි. මට මේක දෙන්න. ඔයාගේ තීරණේ ඔයා ගත්තා. අනිත් අයගේ අදහස් අහන්න නම් මම මුකුත් නැහැ. එතකොට ඒක ලේසි. අන්න ඒක තමයි මේ ස්වාධීන තීරණ ගන්න පුළුවන් කියන එක ස්වාධීන තීරණ ගන්න පුළුවන් කියන එකෙන් අදහස් කරන්නේ. ඊළඟට බලපවත්වනු ලබන නීති රීති හා රෙගුලාසි අවම වීම අපි දැන් කතා කරනවා නීති රීති ව්‍යාපාරික තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා වීම. ඇයි ව්‍යාපාරයේ තීරණ ගන්න ව්‍යාපාරයේ සම්බන්ධයෙන් තොරතුරු ඕනේ. ව්‍යාපාරයේ සම්බන්ධයෙන් තොරතුරු ගැන අනිත් අයත් එක්ක කතා කරන්න වෙනවා තව අයිතිකරු ඉන්නවනම්. දැන් මම ව්‍යාපාරයේ අයිතිකරුවෙක් නම් ඔයත් ව්‍යාපාරයේ අයිතිකරුවෙක් නම් ඔයාට අයිතියක් තියෙනවා ව්‍යාපාර සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න. මටත් අයිතියක් තියෙනවා ව්‍යාපාරය සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න. හරි. එතකොට මම ඒ තොරතුරු සම්පූර්ණයෙන් ඔයාට කියන්නත් ඕනේ. ඔයා ඒ තොරතුරු සම්පූර්ණයෙන් මට කියන්නත් ඕනේ. එතකොට අපි දෙන්නගෙන් කාගෙන් හරි ව්‍යාපාරයේ තොරතුරු පිටතට ගලාගෙන යන්න පුළුවන්. හැබැයි ඔයා විතරයි ඉන්නේ. හරි. ඔයා තීරණත් ගන්නවා තොරතුරු තියෙන්නේ ඔයා ගාව. ඔයා තොරතුරු ටික කාටවත් දෙන්න ඕනෙත් නෑ. කළමනාකරණය කරන්නෙත් ඔයා. සියලුම දේවල් ඔයා ගාව තියෙන්නේ. රහස් ඔක්කොම ඔයා ගාව තියෙන ඔයාගෙන් පිට කෙනෙක්ට යන්න තියෙන සම්භාවිතාවය අඩුයි. හරි සම්භාවිතාවය අඩුයි. ඊළඟට පහසුවෙන් අවසන් කරන්න පුළුවන්. ව්‍යාපාර වලට වහන්න ඕන කියලා හිතනොත් ක්ෂණිකව වහලා දාන්න පුළුවන්. බාහිර වක්කීම් ටික පියෙව්වා. කලින්වත් අහන්න දෙයක් නැහැ. ලොකු නීති රීති ක්‍රියාවලියක් ඇදලත් නැහැ. ඔයාට ව්‍යාපාරේ වහලා දාන්න පුළුවන්. ඊළඟට ඒකත් එක්කම තියෙනවා බලන්න ගනුදෙනුකරුවන් සමග ඍජු සම්බන්ධතා පවත්වා ගත හැකි වීම. හරි. ඒක විශේෂ දෙයක්. අපි දන්නවා දැන් ඔයාලා සමහර ඇඳුම් කඩවල වලට එහෙම ගියාම ලොකු ටිකක් ප්‍රසිද්ධ ඇඳුම් කඩවල වලට ගියාම ඒකේ අයිතිකරු නෙමෙයි ඉන්නේ. සේවකයෝ තමයි හැමතිස්සෙම ඉන්නේ. එතකොට සේවකයෝ වැඩ කරන්නේ වැටුපකටනේ. එයා හිතන්නේ ආයතනයේ තිබ්බත් එකයි නැතත් එකයි ආයතනයේ ලාභ තිබ්බත් එකයි නැතත් එකයි ඔයා ඊයේ ව්‍යාපාරයට ගියත් එකයි නැතත් එකයි එයාට පඩිය හම්බ වෙනවා. අඩුප හම්බ වෙනවා. හැබැයි අයිතිකරු ඉන්නවනේ. අයිතිකරු ගිහලා කතා කරනවා. මේ එන කස්ටමර්ස්ලාත් එක්ක පාරිභෝගිකයන්ට කතා කරලා බලනවා. එයාලගේ අවශ්‍යතාව මොනවද හොඳින් ඉෂ්ට කරනවා. ඩිස්කවුන්ට් එහෙම දෙනවා. එයාලත් එක්ක සුහදව කතා කරනවා. හරි. අන්න ඒ වගේ දෙයක් කරනවා. මොකද එයාට ව්‍යාපාරය ගොඩ දා ගන්න ඕනේ හින්දා. හරි. කතා බහ කරලා එතකොට තව මොන හරි අවශ්‍යතාව තියෙනවා නම් තව මොන හරි බාණ්ඩ තියෙනවා නම් ඒවත් ගෙනත් දීලා ඩිස්කවුන්ට් දීලා හොඳට කතා බහ කරලා එහෙම ලොකු සම්බන්ධතාවයක් ඇති කරගන්න try කරනවා. මොකද අයිතිකරුවට ඕනේ එයාව ආයේ ව්‍යාපාරයට ගෙන්න ගන්න පාරිභෝගිකයෙක් විදිහට. හැබැයි සේවකයෙක් ඉන්නවා නම් එයාට ඒක ගැන ලොකු වමනාවක් නැහැ. එයාට වැටුප හම්බ වෙන වෙලාවට එච්චරයි. හරි. අන්න ඒ හින්දා ඒක වාසියක් වෙනවා. මොකද අයිතිකරු විතරයි ඉන්නේ. අයිතිකරුම තමයි පරිපාලන කටයුතු කළමනාකරන කටයුතු කරන්නේ. අපි කිව්වා අයිතිකරුම තමයි ව්‍යාපාරයේ සේවකයා වෙන්නේ. අතු ගන්නෙත් අයිතිකරුම තමයි. එතකොට පාරිභෝගිකයව ඍජුව සම්බන්ධ වෙනවා. ඒක ලොකු වාසියක් වෙනවා. ඊළඟට පාලනය පහසුයි. හරි පාලනය පහසුයි. ව්‍යාපාරය
ලොකුවට විහිදෙන්නේ නැහැ. අපි දන්නවා අපි මුලින්ම කතා කරා ගොඩාක් තනි පුද්ගල ව්‍යාපාර කුඩා ව්‍යාපාර විදිහට තමයි පවත්වාගෙන යන්නේ. එතකොට පාලනය කරගන්න පහසුයි ඒ ව්‍යාපාර ටික. හරි. ඒකේ අවාසි ලියා ගන්න මෙහෙම තනි පුද්ගල ව්‍යාපාරයක අවාසි ලියන්න වගකීම අසීමිත වීම. 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 දැන් අපි දන්නවා වගකීම අසීමිතයි කියන්නේ මොකක්ද කියලා. මොකක්ද? බාහිර වගකීම් පියවද්දි ගෙදර දොර උගස් කරලා හරි ඒ ටික කරන්න වෙනවා. එතකොට හිතන්නකෝ අපි ආයෝජනය කරේ රුපියල් 1000යි. හැබැයි ලක්ෂයක ණයක් අරගෙන තියෙනවා අපි. ඒ ලක්ෂය ගෙවන්න අපිට ගෙදර දොර උගස් කරන්නත් වෙනවා. ව්‍යාපාරයේ ඒ ටික ගෙවන්න සල්ලි නැත්තම්. හරි අන්න ඒක අවාසියක් වෙනවා. ඊළඟට දෙවැනි එක ලියන්න ප්‍රාග්ධනය සීමා සහිත වීම. ප්‍රාග්ධනය සීමා සහිත වීම. දෙවැනි එක ප්‍රාග්ධනය සීමා සහිත වීම. ප්‍රාග්ධනය සීමා සහිත වීම. ප්‍රාග්ධනය සීමා සහිත වීම. ප්‍රාග්ධනය සීමා සහිත වීම. මොකක්ද කියන අදහස් කරන්නේ? ඔයා අනිපුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ඔයා විතරයි ප්‍රාග්ධනය යොදවන්නේ. එතකොට ඔයාගේ අතේ තියෙන මුදල් තමයි ප්‍රාග්ධන විදිහට එකතු කරන්නේ. අන්න සීමාවක් තියෙනවා. පොඩි ප්‍රාග්ධනයක් තමයි ව්‍යාපාරයට එකතු වෙන්නේ. ඊළඟට තුන්වෙනි එක ලියන්න ව්‍යාපාරයේ පුළුල් වන විට තුන්වෙනි එක ව්‍යාපාරයේ පුළුල් වන විට 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 කළමනාකරණය අපහසු වීම. ව්‍යාපාරයේ පුළුල් වන විට කළමනාකරණය අපහසු වීම. ව්‍යාපාරයේ පුළුල් වන විට කළමනාකරණය අපහසු වීම. හේ ව්‍යාපාරේ තව බ්‍රාන්ච් එකක් දාන්න අදහසක් තියෙනවා. හරි. තව නගරයක පොඩි බ්‍රාන්ච් එකක් දාන්න අදහසක් තියෙනවා. හැබැයි ඒ නගරයටත් යන්න කළමනාකරුවෙක් නැහැ. තමන්ම යන්න වෙන්නේ එතනදී. අන්න එතකොට පොඩ්ඩක් අමාරුයි. අනේ පුද්ගල ව්‍යාපාරේ. එහෙම නැත්නම් ආයෝජනය කරන්න සල්ලි නැහැ. ලොකු ලාභයක් එන්නේ නැහනේ. ආයෝජනය කරන්න මුදල් තියෙනවා නම් ආයෝජනය කරන්න මුදලක් කියන්නේ ආයෝජනය කරන්න සල්ලි අතේ තියෙනවා නම් ඒ සල්ලි වලින් ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. හරි? සල්ලි තියෙනවා නම් සල්ලි හොයන්න පුළුවන්. ඒකනේ අපි සාමාන්‍යයෙන් දන්න තියරිය. සල්ලි තියෙනවා නම් සල්ලි හොයන්න පුළුවන් ආයෝජනය කරලා. එතකොට දැන් මෙයා ගාව සල්ලි නැහැනේ. අපි කතා කරන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක්නේ. එතකොට එයාට ව්‍යාපාරය පුරුදු කරන්න අවශ්‍ය ප්‍රාග්ධනය හොයාගන්න අමාරුයි. ඒ පොඩි ව්‍යාපාරයක් තියෙන එයාට හම්බෙන ලාභයත් පොඩ්ඩයි. ඒ පොඩි ලාභෙන් එයාට ව්‍යාපාරයක් දිනු කරගන්න බෑ. අන්න එහෙම වුණාම ගැටලුව ඇති වෙන්න පුළුවන්. හරි? ඊළඟට නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. දාගන්නකො අවාසි වල හතරවෙනි එක නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. හරි. ඒක අවාසියක් වෙන්නේ ඇයි? නෛතික පුද්ගල භාවයක් නැතිවීම අවාසිය. හිතන්නකො මෙහෙම. අපි අර ගත්ත උදාහරණෙම ගමු. ABC රෙස්ටුරන්ට් එකට තමයි ඔයා නඩු දාන්න ගියේ. ඒකට නඩු දාන්න බෑ. ඒක අයිතිකරු හිටියා කවුද? සුනිමල්. කවුරු හරි. සුනිමල් කියලා අයිතිකරු හිටියා. දැන් ඔයා නඩු දාන්නේ ව්‍යාපාරයට නෙමෙයි. ඔයා නඩු දාන්නේ අයිතිකරුගේ නමට. අන්න ඒක අවාසියක්. ඇයි ව්‍යාපාරයේ නමට නඩු දාලා ව්‍යාපාරයේ කීර්තිනාමයට හානියක් වුණොත් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. වෙන නමකින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්.
හැබැයි දැන් මෙතනදී නඩු දාන්නේ මේක හරි. දැන් මෙතනදී නඩු දාන්නේ සොනිමල්ට. හරි. දැන් මෙතනදී නඩු දාන්නේ සොනිමල්ට. සොනිමල්ගේ පෞද්ගලික කීර්ති නාමයට හානියක් වෙනවා. පෞද්ගලික කීර්ති නාමයට තමයි හානියක් වෙන්නේ. අන්න ඒ හින්දා නෛතික පුද්ගලභාවයක් නැහැ කියන එක අවාසියක් ව්‍යාපාරයකට, තනි පුද්ගල ව්‍යාපාරයකට. හරි. ආය අහගන්න, තනි පුද්ගල ව්‍යාපාරයකට නෛතික පුද්ගලභාවයක් නොමැති වීම අවාසියක් වෙනවා. ඇයි ඒ? ව්‍යාපාරයේ නමින් නෙමෙයි නඩු දාන්නේ අයිතිකරුගේ නමින්. එතකොට අයිතිකරුගේ නමින් නඩු දාපුවම එයාගේ පෞද්ගලික කීර්ති නාමයට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ව්‍යාපාරයේ නම නඩු දැම්මොත් ව්‍යාපාරේ වහලා දාන්න හරි, ව්‍යාපාරයේ නම වෙනස් කරන්න හරි මිනිස්සු නමත වෙනවනේ. එහෙම නැත්නම් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හරි මොනවා හරි දෙයක් කරන්න පුළුවන්. හැබැයි මෙතනදී එහෙම වෙන්න බෑ. හරි. අයිතිකරුගේ නමට තමයි නඩු දාන්නේ මට මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා. අන්න ඒක අයිතිකරුට අවාසියක්. අවාසි වල ඊළඟ එක ලියා ගන්න. අලාභ තනිව විඳදරා ගැනීමට සිදුවීම. 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 පස්වෙනි එක අලාභ තනිව විඳදරා ගැනීමට සිදුවීම. අලාභ තනිව විඳදරා ගැනීමට සිදුවීම. ඊළඟට තනි තීරණ සෑම විටම සාර්ථක නොවීම. 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 මොකද්ද වෙන්නේ? අයිතිකරු එක්කෙනා ඉන්නේ අයිතිකරුවෝ විදිහට එයාගේ තියෙන දැනුම උඩ තමයි යා තීරණ ගන්න. අපි දන්නවා අපි මිනිස්සෙක් විදිහට හැම දෙයක්ම දන්නේ නැහනේ. නේද? දන්න සීමාවක් තියෙනවා. එතකොට ඒ දන්න සීමාව ඉඳගෙන තමයි අපි තීරණය ගන්න. තනි පුද්ගලයා තීරණ ගන්න. එතකොට ඒ තීරණ වර්ධින්න පුළුවන්. හරි? හැමදේම ගැන දැනුමක් නැහැනේ. ඒ තීරණේ වර්ධින්න පුළුවන්. හැබැයි කට්ටියක් එකතු වෙලා තීරණ ගන්නවා නම් එක එක දැනුම තියෙන කට්ටියව එකතු කරගෙන අන්න ඒ තීරණේ සාර්ථක වෙන්න පුළුවන්. ව්‍යාපාරය සම්බන්ධයෙන් තීරණ ගන්නකොට. හැබැයි මෙතන මොකද්ද වෙන්නේ? මෙතන ඉන්නේ එක්කෙනයි. ඒ එක්කෙනා තමයි තීරණ ගන්න හැමතිස්සෙම. එයාගේ දැනුම උඩ තමයි තීරණ ගන්නේ. අලුතෙන් දැනුමක් ව්‍යාපාරයට එකතු වෙන්නේ නැහැ. අන්න ඒ හින්දා මෙතන මොකද්ද වෙන්නේ? මොකක්ද අපි ලිව්වේ? තනි තීරණ ගැනීම සෑම විටම සාර්ථක නොවී අසාර්ථක තීරණ එන්නත් පුළුවන්. හරි. ওই විදිහට තමයි කේවල සම ව්‍යාපාරයක වාසි අවාසි ටික අපි ලයිස්තුගත කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පොඩි කොටස් ටිකක් තියෙනවා කතා කරන්න. ලියාපදිංචි කිරීම සහ ලියාපදිංචි වැදගත්කම, නීතිමය අවශ්‍යතා, ප්‍රවණතා. හරි. අපි ඒ ටිකත් කතා කරමු. ලියාපදිංචි කරන්න යන්නේ දැන් අපි වාසි අවාසි දැනගත්තා. ලක්ෂණ ටික දැනගත්තා. දැන් අපි ලියාපදිංචි කරන්න යන්නේ. මුලින්ම අපි අයදුම් පත්‍රයක් ගන්න ඕනේ. අයදුම් පත්‍රයක් ගන්න ඕනේ. මේ අයදුම් පත්‍රයේ විශේෂයක් තියෙනවා. හරි. අයදුම් පත්‍රය අපි ගන්න ඕනේ අපි ව්‍යාපාරය ආරම්භ කරන. ව්‍යාපාරය ආරම්භ කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ව්‍යාපාරය ආරම්භ කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. හිතන්න මම ඉන්නේ මීගමුවේ. උදාහරණයක් විදිහට හිතන්න මම ඉන්නේ මීගමුවේ. හැබැයි මම ව්‍යාපාරය ආරම්භ කරන්නේ කොළඹ. හරි. ව්‍යාපාරය ආරම්භ කරන්නේ කොළඹ. එතකොට මම ගිහිල්ලා අයදුම් පත්‍රය ගන්න ඕනේ කොළඹ ප්‍රාදේශීය ලේකම් හරි නගර සභාවේ හරි ඒ අදාළ කොළඹ අපි කොළඹ කිව්වොත් නගර සභාවක් නෙන්නේ. හරි. එතකොට ඒ අදාළ තැනින් තමයි ගන්න ඕනේ. හරි. ඒ කියන්නේ අපි ව්‍යාපාරය ආරම්භ කරන ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි අපි අයදුම් පත්‍රය ගන්න ඕනේ. හේතුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් කාර්යාල වලට සමහර නීති රීති වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට
නුවරඑළිය පැත්ත ගත්තොත් ඕන විදිහට ගොඩනැගිලි හදන්න බෑ. මීගම කියන සංචාරක කලාපයක්. අන්න ඒ වගේ එක එක නීති රීති ඒ පැත්ත හදාගෙන තියෙන විශේෂයි. ඒ හින්දා ඒ නීති රීති යටතේ තමයි අපි ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ඕනේ. ඒ හින්දා අපි අයදුම් පත්‍රය ගන්නත් ඕනේ. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් අයදුම් පත්‍රයක් නේ. ඕක කොහෙන් ගත්තත් මොකද අපි ගිහින් දෙන තැනනේ බලන්න ඕනේ. එහෙම එකක් නැහැ. අයදුම් පත්‍රය ඔයා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ම ගන්න ඕනේ අනිවාර්යයෙන්. හරි? ඒක තමයි නීතිය. ඊට පස්සේ ඔයා ගන්න ඕනේ ග්‍රාම නිලධාරී සහතිකයක්. ග්‍රාම නිලධාරී සහතිකය. ග්‍රාම නිලධාරීගේ සහතිකයක් ගන්න ඕනේ මම ව්‍යාපාරයක් එහෙම නැත්නම් ඔයා ව්‍යාපාරයක් ආරම්භ කරන්න යන්නේ කියලා. දැන් අපි ලියකියවිලි දෙකක් ගත්තා. එකක් තමයි අයදුම් පත්‍රය අපි ගත්තා. ඊට පස්සේ ග්‍රාම නිලධාරී සහතිකය ගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? සම්පූර්ණ කරලා. හරි? 1 සහ 2 සහ ගාස්තු සහ අනෙකුත් ලියකියවිලි. ප්‍රාදේශීය ලේකම්ට ගිහින් දෙන්න ඕනේ. ඒ කියන්නේ 1 අයදුම් පත්‍රය සම්පූර්ණ කරන්න ඕනේ. 2 ග්‍රාම නිලධාරී වාර්තාව සහතිකය ගන්න ඕනේ. ඊට අදාළ ගාස්තු ටිකක් තියෙනවා. මට මතක විදිහට රුපියල් 5000කට වඩා අඩුයි. පොඩි ගාණක් තමයි යන්නේ. ලියාපදිංචි කරන්න. හරි? ගාස්තුවක් තියෙනවා. සමහර විට තව ලියකියවිලි තියෙන්න පුළුවන්. පරිසරය සම්බන්ධ ව්‍යාපාරයක් නම් ඒකට ලියකියවිලි තියෙනවා. බෙහෙත් සම්බන්ධ අපි හිතමු ෆාමසියක් කියලා. ෆාමසියට වෙනම සහතික ගන්න ඕනේ. අන්න ඒ වගේ මොනවා හරි ඒ අදාළ ලියකියවිලිත් එක්ක ගිහිල්ලා දෙන්න ඕනේ ප්‍රාදේශීය ලේකම්ට. හරි? එතකොට මොකද කරන්නේ? ප්‍රාදේශීය ලේකම් මේ ලියකියවිලි සලකලා බලලා ව්‍යාපාරී තත්ත්වය සලකලා බලලා ඒ ටික සලකලා බලලා මොකද කරන්නේ? 4 විදිහට සහතිකය ලබා ගැනීම. සහතිකය ලබා ගැනීම සිද්ධ කරනවා. ඔන්න ඔය ටික තමයි ලියාපදිංචියේ පියවර ටික වෙන්නේ. හරි? මුලින්ම ව්‍යාපාරය ආරම්භ කරන අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අයදුම් පත්‍රය ගන්න ඕනේ. ඊට පස්සේ ග්‍රාම නිලධාරී සහතිකය ගන්න ඕනේ. ඒ අයදුම් පත්‍රය ග්‍රාම නිලධාරී සහතිකය සම්පූර්ණ කරලා ගාස්තුත් එක්ක අදාළ තව ලියකියවිලි තියෙනවා නම් ඒවත් එක්ක ප්‍රාදේශීය ලේකම්ට ගිහිල්ලා දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට සහතිකය ලබා ගන්න පුළුවන්. එහෙම දුන්නා කියලා සහතිකය හම්බෙන්නේ නැහැ. ඒක සලකලා බලලා වෙනස්කම් තියෙනවා නම් ඒවත් කරන්න කියලා ඒ අදාළ විදිහට තමයි ඔයාට ලියාපදිංචි සහතිකය හම්බෙන්නේ. ඔයාලා දැකලා ඇති සාමාන්‍යයෙන් ලියාපදිංචි සහතිකයක් මම ගෲප් එකට දාන්නම්. නිකන් ඔප්පන සහතිකයක් වගේ බර්ත් සර්ටිෆිකේට් එකක් වගේ කොලයක් ඔයාලා දැකලා ඇති සමහර ව්‍යාපාරවල පැත්තකින් ගහලා තියෙනවා. අන්න ඒක තමයි ලියාපදිංචි සහතිකය කියලා කියන්නේ. හරි? හරියට මේක ඔප්පන සහතිකයක් තමයි. හරි ව්‍යාපාරයක ඉපදුණු සහතිකය ඔප්පන සහතිකය. ඒ වගේම එකක් තමයි ඒක. ඒක ගහලා තියෙනවා බිත්තියක සමහර වෙලාවට ව්‍යාපාරවල ගහලා තියෙනවා ඒක. හරි. ඕක තමයි ලියාපදිංචියේ පියවර ටික වෙන්නේ. ඊට පස්සේ වැදගත්කම ලියා ගන්න. ඇයි ලියාපදිංචි කරන්න ඕනේ අපි? ලියාපදිංචි වැදගත්කම ලියන්න. ව්‍යාපාරයේ අයිතිය තහවුරු වීම. ලියාපදිංචියේ වැදගත්කම. පස්වෙනි පිටුවේ ලියාපදිංචියේ වැදගත්කම. ලියන්න. ව්‍යාපාරයේ අයිතිය තහවුරු වීම. ව්‍යාපාරයේ අයිතිය තහවුරු වීම. ඊළඟට පිළිගැනීමක් ලැබීම. පිළිගැනීමක් ලැබීම. අපි ණයක් ගන්න ගියත් වෙන වෙන දේවල් වලට ගියත් ව්‍යාපාරය ලියාපදිංචි කරලා තියෙනවා නම් හැමතැනීම පිළිගැනීමක් තියෙනවා. හරි? ඊළඟට පාරිභෝගික විශ්වාසය ඉහළ වීම. 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 අපි දන්නවා ගොඩක් වෙලාවට කෑම වර්ග එහෙම නැත්නම් වෙන මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. ඒ ව්‍යාපාරය රජයේ ලියාපදිංචි ආයතනයක් නම්
අපිට විශ්වාසයක් තියෙනවා මේක හොඳ විදිහට කරනවා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරනවා. හරි අපිට මොන හරි කරදරයක් වුණොත් රජයේ ලියාපදිංචි එකක් රජයේ වෙනුවෙන් පෙනී සිටිනවා. මේ විදිහට විශ්වාසයක් අපිට තියෙනවා. මේ හින්දා අපි මොකද කරන්නේ? රජයේ ලියාපදිංචි ව්‍යාපාරයකින් තමයි අපි භාණ්ඩ හා සේවා මිලදී ගන්න. අපිට විශ්වාසයක් තියෙනවා රජයේ ලියාපදිංචි ආයතනයක් මේක. ඒ හින්දා අපිට හානියක් වෙන එකක් නෑ කියලා. ඊළඟට රජයේ දිරිගැන්වීම් සහ සහන ලබා ගැනීම. 4. රජයේ දිරිගැන්වීම් සහ සහන ලබා ගැනීම. රජයේ දිරිගැන්වීම් සහ සහන ලබා ගැනීම. රජයේ දිරිගැන්වීම් සහ සහන ලබා ගැනීම. රජයේ දිරිගැන්වීම් සහ සහන ලබා ගැනීමට. රජයේ දිරිගැන්වීම් සහ සහන ලබා ගැනීම. 5. අනන්‍යතාවයක් ලැබීම. 5. අනන්‍යතාවයක් ලැබීම. අනන්‍යතාවයක් ලැබීම. අනන්‍යතාවයක් ලැබීම. අනන්‍යතාවයක් ලැබීම. අනන්‍යතාවයක් ලැබීම. අනන්‍යතාවයක් ලැබීම. 6. නීතිමය රැකවරණයක් ලැබීම. නීතිමය රැකවරණයක් ලැබීම. නීතිමය රැකවරණයක් ලැබීම. කාටවත් මොකුත් කියන්න බෑ. නීතියෙන් අපි පිළිගන්නවා. අපි නීතිය අනුමත කරපු ව්‍යාපාරයක්. නීතියට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් අනුමත කරන්නේ නැහැ. අන්න එතකොට අපිට මොන හරි ප්‍රශ්නයක් වුණත් ගැටලුවක් වුණත් නීතිය ඉදිරියේ අනිවාර්යයෙන්ම ආරක්ෂාවක් අපිට තියෙනවා. හරි. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව අපිට තියෙනවා ලියාගන්න තනි පුද්ගල ව්‍යාපාරයකට අදාළ නීති සහ ප්‍රවණතා ටික. අපි ටික ලියාගමු. හරි. ප්‍රධානම නීතිය මොකද්ද? මාත් එක්කම ලියන්න. මාත් එක්කම ලියන්න. ලියාපදිංචිය. මොකද්ද? 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. ව්‍යාපාර නාම ආඥා පනත. ලියාපදිංචි සම්බන්ධයෙන් තියෙන නීතිය. ඊට පස්සේ තව එන්න පුළුවන් ව්‍යාපාර වලට අදාළ විශේෂ නීති. විශේෂ නීති මොනවද? අපි ගමු මෙහෙම. උදාහරණයක් එක්කම ලියා ගන්න. හොටෙල් එකක් ගත්තොත් සංචාරක අමාත්‍යාංශේ විශේෂ නීති තියෙනවා. හරි. සමහර ව්‍යාපාර වලට මධ්‍යම පරිසර අධිකාරිය නීති රීති පනවල තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශේ විශේෂ නීති පනවල තියෙන සමහර ව්‍යාපාර වල උදාහරණ විදියට දුම් වැටි වලට නීති තියෙනවා. ඒ කියන්නේ දුම් වැටි වල පැකට් එක තියෙන්නේ. ඒ පැකට් එකේ 60ක් හෝ 80ක් දුම් වැටි භාවිතේ ආදීනව පෙන්වන්න ඕනේ. දැන් අපි සාමාන්‍ය බිස්කට් පැකට් එකක් ගත්තොත් බිස්කට් පැකට් එකේ සම්පූර්ණයෙන්ම තියෙන ආයතනය ප්‍රවර්ධනය කරන දේවල්. හැබැයි දුම් වැටි එක පැකට් එකේ 60ක් මට මතක විදියට 60ක් වගේ මල්ද්‍රව්‍ය දුම් වැටි පාවිච්චි කරාම වෙන ආදීනව පැහැදිලි වෙන ෆොටෝ එකක් තියෙන්න ඕනේ. 60ක්. ඒ කියන්නේ ඔයාලා දැකලා ඇති පැකට් එකක් එහෙම කඩවල වල එහෙම තියෙනවා නම් දැකලා ඇති ඔය පිළිකාවක් හැදලා ඉන්න ලදරුවෙක්ගේ ෆොටෝ එකක් වගේ එකක් අනිවාර්යෙන් පැකට් එකේ දාන්න. හරි ඒ වගේ නීති රීති තියෙනවා. ඊට පස්සේ ඔසුසල් වලට වෙනම නීති රීති තියෙනවා. ඔසුසල් වලට වෙනම නීති රීති තියෙනවා.
හරි ඊට අමතරව මොනවද? ඊට අමතරව ගන්න පුළුවන් පළාත් පාලන ආයතනවල අතුරු නීති. එක එක පළාත් පාලන ආයතන පළාත් සභා නෙමෙයි නගර සභා මහනගර සභා පළාත් ප්‍රාදේශීය සභා ඔන්න ඔයවට අදාළ වෙන වෙනම නීති තියෙනවා වෙන්න පුළුවන්. මං කිව්වේ ඉස්සෙල්ලා ඔය මීගමෝ වගේ මීගම ගැන සංචාරක කලාපයක් එයාලා හදාගත්ත වෙනම නීති ටිකක් තියෙනවා. නෝරෙලිය කියලා කියන්නේ පොඩ්ඩක් නායම් මෙහෙම වැඩි පළාතක්. එතකොට එයාලා හදාගත්ත වෙනම නීති ටිකක් තියෙනවා. අන්න ඒ වගේ ඒ පළාත් පාලන ආයතනයට අදාළව වෙනම නීති ටිකක් තියෙන්න පුළුවන්. ඒවත් අනුගමනය කරන්න ඕනේ. ඊට පස්සේ කම්කරු නීති. කම්කරු නීති එක් යටතේ සාප්පු හා කාර්යාල සේවක පනත ඊට පස්සේ EPF ETF පනත මෙන්න මේ වගේ සේවකයන්ට සම්බන්ධ තියෙන නීති රීති තියෙන්න පුළුවන්. හරි මේ ටික ටක් ගාලා ලියා ගන්න. හරි තනි පුද්ගල ව්‍යාපාර වල අවසාන කොටස ප්‍රවණතා ලියා ගන්න. ඒ කියන්නේ අපි මෙච්චර වෙලා කතා කරේ තනි පුද්ගල ව්‍යාපාර වලට අදාළ සරල නීති ටික. සරල තියරි ටික. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් මේ විදිහට තමයි තියෙන්නේ. හැබැයි දැන් වර්තමානයේ වෙනකොට තනි පුද්ගල ව්‍යාපාර චුට්ටක් අප්ඩේට් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සර තිබ්බේ නෑ මේ දේවල් දැන් තියෙනවා. තනි පුද්ගල ව්‍යාපාර වල පොඩ්ඩක් අප්ඩේට් වෙලා තියෙනවා. දැන් අපි නීතිය ගත්තත් නීතිය තියෙන්නේ 1918 නීතිය. හැබැයි ප්‍රායෝගිකව ගත්තාම ව්‍යාපාර වල පොඩි පොඩි අප්ඩේට් ටිකක් වෙලා තියෙනවා. අන්න ඒවා තමයි මේ ප්‍රවණතාව වෙන්නේ. මොනවද ප්‍රවණතාව? ලියා ගන්න. දියුණු තාක්ෂණයේ භාවිතය. ප්‍රවණතාව. ලියා ගන්න. මාත් එක්කම ලියන්න. දියුණු තාක්ෂණයේ භාවිතය. මොනවද දියුණු තාක්ෂණයේ භාවිත කරන්නේ?
ආරක්ෂාවට CCTV තව ස්වයං සේවා වෙළඳසැල් ස්වයං සේවා වෙළඳසැල් අන්න ඒවා තාක්ෂණය පාවිච්චි කරන අවස්ථා. ඊළඟට ශාඛා සහිත පුළුල් ව්‍යාපාර. අපි කතා කරේ ශාඛා සහිත ව්‍යාපාර ආරම්භ කරන්නේ නැහැ කියලානේ. නේද? සාමාන්‍යයෙන් තනි පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නැහැ එහෙම. හැබැයි වර්තමානයේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ? තනි පුද්ගල ව්‍යාපාරات එහෙම ශාඛා සහිත මහා පරිමාණ ව්‍යාපාර බවට පරිවර්තනය වෙනවා. හේතුව තාක්ෂණයේ දියුණුව. මොකද එක තැනක ඉන්නකොට එක ශාඛාවක ඉන්නකොට අනිත් ශාඛාවේ ගනුදෙනු කොහොම සිද්ධ වෙනවද? ආරක්ෂාව කොහොමද කියලා ඉස්සරහෙන් බලා ගන්න විදිහක් තිබ්බේ නෑනේ. දැන් පුළුවන්. ඔක්කොම ගිණුම් ටික එහෙම නැත්නම් මුදල් යන්නේ ටික ෆෝන් එකට ගන්න පුළුවන්. හරි. එතකොට CCTV මොන හරි තියෙනවා නම් ෆෝන් එකෙන් බලන්න පුළුවන්. කවුරු හරි සේවකයෝ වංචා කරනවා නම් ඒව බලන්න පුළුවන්. සේවකයෝ වැඩ කරන්නේ නැත්නම් ඒක දිහා බලන් ඉන්න පුළුවන්. අන්න එහෙම තියෙනකොට බ්‍රාන්ච් එකක් දෙකක් ශාඛා දෙකක් තුනක් ආරම්භ කරන්න පුළුවන්. දැන් කලින් එහෙම කරන්න පුළුවන් විදියක් තිබ්බේ නැහැ. තාක්ෂණය එච්චර දියුණු නැහැ. අන්න එතකොට පොඩ්ඩක් අමාරුයි. දැන් එක බ්‍රාන්ච් එකක ඉන්නකොට අනිත් බ්‍රාන්ච් එකේ සේවකයෝ හරියට වැඩ කරනවාද? කවුරු හරි මුදල් හොරකම් කරනවාද? හරි කැෂියර් එකේ ඉන්න සේවකයා මුදල් හොරකම් කරනවාද? ඒක මුකුත් බලා ගන්න විදියක් නැහැ. දැන් එහෙම නෙමෙයි තාක්ෂණය දියුණු. සල්ලි එනවා කියලා දන්නවා. සල්ලි එන හැම වෙලේම මෙසේජ් එකක් එනවා සමහර ලාවට. එතකොට කැමරා ගහලා තියෙනවා. සේවකයෝ හරියට වැඩ කරනවද වැඩ කරන්නේ නැත්නම් කෝල් එකක් දීලා කියන්න පුළුවන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා වැඩ කරන්නේ නැද්ද? හරි සාක්ෂි එක්කම පෙන්නන්න පුළුවන්. වැරදි තියෙනවා නම් අන්න එතකොට ප්‍රශ්නයක් නැහැ. ශාඛා දෙක තුනක් වුණත් කරගෙන යන්න පුළුවන්. ඊළඟට නව කළමනාකරණ ශිල්ප ක්‍රම භාවිත කරනවා. නව කළමනාකරණ ශිල්ප ක්‍රම භාවිත කරනවා. ඊට පස්සේ අපිට තව ගන්න පුළුවන් විදේශ වෙළඳාමට නැඹුරු වෙනවා. විදේශ වෙළඳාමට නැඹුරු වෙනවා. ඉස්සර තනි පුද්ගල ව්‍යාපාර පොඩියට ගමේ තමයි කරගෙන ගියේ. දැන් රටේම ව්‍යාප්ත කරලා සමහරලාට විදේශ වෙළඳාමටත් ඒ ව්‍යාපාර එළඹෙනවා. හරි ඒ තරම් ව්‍යාපාර ප්‍රවණතා ව්‍යාපාර දියුණු වෙලා තියෙනවා. ඊළඟට ශේෂ්ත්‍ර කිහිපයකට ව්‍යාප්ත වීම. ශේෂ්ත්‍ර කිහිපයකට ව්‍යාප්ත වීම. ඉස්සලාම ආරම්භ කරන්නේ කෑම කඩයක්. ඊට පස්සේ කෑම කඩේ කරගෙන යන අතරතුර තව ශේෂ්ත්‍රයක්. අපි හිතමු කෑම කඩයක් ආරම්භ කරන ගමන් කෑම කඩෙත් කරගෙන යනවා. ඊට අමතරව ඇඳුම් විකුණන ව්‍යාපාරයක්. හරි පොඩියට එහා පැත්තේ පටන් ගන්නවා. ශේෂ්ත්‍ර දෙකක්. එතකොට එක ව්‍යාපාරයකට ආදායමක් නැති වුණා තව ව්යාපාරයකින් ආදායමක් තියෙනවා. ඇඳුම් කඩේ කියලා කියන්නේ හැම කාලෙම ආදායමක් තියෙන එකක් නෙමෙයි. හැබැයි කාලයක් තියෙන ලොකු ආදායමක් තියෙනවා. ඔය දෙසැම්බර් කාලෙට, අප්‍රේල් කාලෙට ලොකු ආදායමක් තියෙනවා. එතකොට ඒ කාලේ ඒ ආදායම ගන්නවා. අනිත් කාලේ සාමාන්‍ය කෑම කඩෙන් ආදායම අරගන්න. අන්න ඒ විදිහට ශේෂ්ත්‍ර කිහිපයකට ව්‍යාපාර දියුණු කරනවා. ඒ ශේෂ්ත්‍ර කිහිපයකට ව්‍යාපාර දියුණු කරන්නේ සමහර දේවල් දැන් මම ගත උදාහරණ වගේ සමහර දේවල් සමහර කාලවලදී ඉල්ලුම වැඩි. අන්න ඉල්ලුම වැඩි කාලවලදී ආදායමක් ගන්න පුළුවන්. ඉල්ලුම අඩු වුණාම මොකද කරන්නේ? තව ව්‍යාපාර තියෙනවනේ. එකකින් ආදායමක් ගන්න පුළුවන්. දැන් කොරෝනා කාලේ හිතන්නකෝ. කොරෝනා කාලේ ගත්තොත් හෝටල් ශේෂ්ත්‍රයට ලොකු ආදායමක් තිබ්බේ නැහැ. මොකද මිනිස්සු විනෝදචාරිකා ගියේ නැහනේ. එතකොට හොටෙල් වලට ආදායමක් නැහැ. හැබැයි හිතන්න එක්කෙනෙක් හොටෙල් එකකුයි යාගේ හොටෙල් එකකුත් තිබ්බා හොස්පිටල් එකකුත් තිබ්බා. එතකොට හොටෙල් එකේ ආදායම නැති වුණාට හොස්පිටල් එකේ ආදායම තිබ්බා. එයාට ප්‍රශ්නයක් නැහැ. හරි. අන්න ඒ වගේ ශේෂ්ත්‍ර දෙක තුනකට ව්‍යාපාර ව්‍යාප්ත කරලා තියෙන එකේ වාසියක් තියෙනවා. අන්න ඒ වාසිය අරගෙන ව්‍යාපාර ශේෂ්ත්‍ර වලට දියුණු කරනවා තනි පුද්ගල ව්‍යාපාර. එයාලගේ තියෙන ශිල්ප ක්‍රම භාවිත කරලා ලොකු දෙයක් තමයි හිතන් දියාලා කරන්නේ. හොඳයි. මේ ටික ටක් ගාලා ලියා ගන්න.
දෙක ලියා ගන්න. හරි එතකොට මේ වෙනකොට අපි තනි ව්‍යාපාර සංවිධාන පාඩමේ හැඳින්වීම තනි පුද්ගල ව්‍යාපාර සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් අපි කතා කරලා ඉවරයි. ලොකු ප්‍රමාණයක් කියන්නේ ගොඩක් තියෙනවා කතා කරන්න. එතකොට ඔයාලා මේ වෙනකොට ව්‍යාපාර සංවිධාන හැඳින්වීම කොටස සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ වීඩියෝ එකෙන් තනි පුද්ගල ව්‍යාපාර කේවල සම ව්‍යාපාර සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒ ටික හොඳටම සම්පූර්ණ කරගන්න. හරි ආය බලන්න මොන හරි නොතේරුණු තැන් තියෙනවා නම් ආය බලන්න. හරි මොනවා ප්‍රශ්න තියෙනවා නම් මැසේජ් එකක් දාලා අහන්න. ඒ කරලා සම්පූර්ණයෙන් මේක සුපිරියටම ඔලුවට දාගන්න. හරි සුපිරියටම ඔලුවට දාගෙන ඊළඟ පාඩමට යන්න පුළුවන්. ඊළඟ කොටසේ අපිට කතා කරන්න තියෙන හවුල් ව්‍යාපාර. හරි හවුල් ව්‍යාපාර කොටසෙන් අපි හම්බ වෙමු. දැන් මේ වෙනකොට ඔයාලා මේ කොටස් ටික සම්පූර්ණයෙන් ඔලුවට දාලා අවබෝධ කරගෙන තියෙන්න ඕන. හරි ඊළඟට අපි කතා කරමු හවුල් ව්‍යාපාර.